පිරලා මීන සිටිය සරලා සිතේ ඇකුණ කොඳුරා සදා මටම ලැබෙන නාවී සදා මාගේ වේලා නිතුයාවී බැඳීලා සදා Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් කාලයකට පස්සේ අද මම ඔයාලා එක්ක චූටිම චූටි vlog එකක් share කරගන්න තමයි හදන්නේ. අද මගේ final exams ඉවරුනාට පස්සේ මම ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් ඉන්නකෝ. අද මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් බස් වල යද්දී මම ගවුම් නම් අඳින්න හරිම අකමැති. ඒත් අද ඔයාලා එක්ක vlog එක share කරගන්න ඕන නිසාම තමයි මම අද මේ ඇඳුම අඳිනවා කියලා හිතුවේ. මොකද බස් වල යද්දී ගවුම් එහෙම ඇඳලා යද්දී හරි uncomfortable මට නෝ. ඔයාලත් මං වගේද දකින hair bows, clips වගේ ඒවා එකතු කරන් තියාගන්නවා. හැබැයි ඒවා පාවිච්චි කරන්නේ නැද්ද? මං නම් ඒ වගේ. දැන් මම යන්නේ කෙලින්ම හොස්ටල් එකෙන් කැම්පස් එකට. කැම්පස් එකට ගිහිල්ලා මට කරන්න චූටි වැඩක් තියෙනවා. ඒ තමයි මගේ නංගිගේ බර්ත්ඩේ එක තිබුණා last week. හැබැයි මට එයාගේ බර්ත්ඩේ එකට ගෙදර යන්න පුළුවන් වුණේ නැහැ. මට exams තිබුණ නිසා. ඉතින් මට රැප් කරන්න අමතකුණා එයාගේ gift එක. මම Pinterest එකෙන් රැප් idea එකක් ගත්තා රැප් කරන්න. හැබැයි ඒක හරියට ආවේ නැහැ. ඒක කැත වුණා. දැක්කනේ ඒක කැත. ඉතින් කැම්පස් එකෙන් වලට ආවට පස්සේ මම දැන් හදන්නේ KCC එක පැත්තට යන්න. මොකද මට ගන්න බඩු වගේක් තියෙනවා. බඩු වගේකුත් නෙවෙයි ඇත්තටම ගන්න චූටි බඩුවක් තියෙනවා. පේනවනේ ඉතින් අතින් කටින් උස්සගෙන තමයි මම යන්නේ. මෙන්න මේ හේතුව නිසා තමයි මම ඊට කලින් මේ වගේ vlog එකක් කරන්න හිතුවේ නැත්තේ. සාමාන්‍යයෙන් මම ගෙදර යද්දී අනිවාර්යෙන් නංගිට මොන හරි අරගෙන තමයි යන්නේ. ඉතින් මේ පාරත් එයාට මොන හරි ගන්න තමයි මම KCC එකට ආවේ. ඉතින් මේ පාර එයා මගෙන් විශේෂයෙන්ම ඉල්ලුවා මේ KCC එකේ තියෙන මෙන්න මේ macaroons pack එක. මම දන්නේ නැහැ මම ඒක pronounce කරා හරිද නැද්ද කියලා. ඉතින් එයා මේ පාර මගෙන් මෙන්න මේක තමයි ඉල්ලුවේ. ඉතින් ඒකත් ගත්තට පස්සේ මට ටයිම් තිබුණා. මොකද මම අද කලින් ආවනේ ඔයාලට vlog එකක් ගේන්න ඕන නිසා. ඉතින් මට අද ටයිම් තිබුණ නිසා මං හිතුවා KCC එක ඇතුලේ අද චුට්ටක් ඇවිදලා බලනවා කියලා. වෙනද නම් ඇත්තටම මම KCC එක ඇතුලේ ඇවිද ඉන්නේ නැහැ. මොකද මං එන්නෙත් වෙලා ගිහිල්ලා අනිත් එක මල් ළඟ බඩුත් ගොඩක් තියෙනවානේ. ඉතින් ඒව උස්සගෙන ඇවිදින්න කරන්න හරි අමාරුයි. ඉතින් මට බඩගිනි හිතුණා. ඊට පස්සේ මම ගියා ඩොමිනෝස් එකට. ඩොමිනෝස් එකට ගියේ මේ දවස්වල සෝෂල් මීඩියාස් වල ගියානේ 399ට බිරියානි යනවා කියලා. සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා ඔය මොනවා හරි අලුත් දේවල් නැත්නම් අලුත් කැෆේස් වගේ දේවල් හොයන් ගිහින් ඒ දේවල් try කරන එක. මේක ගොඩක් දවසකින් ඉඳන් මට try කරන්න ඕමනා තිබුණේ. හැබැයි මට වෙලාවක් හම්බුන්නේ නැහැ. හැබැයි ඒ ටේස්ට් එක ඇත්තටම මට නම් සෙට් වුන්නේ නැහැ. සමහර විට ඉතින් 300 ගානකට ඒක worth ඇති but මට නම් ඒක සෙට් වුන්නේ නැහැ. කාලා මම ගෙදර එන්න බස් එකට නැග්ගා. ඇත්තටම බස් එකට නැග්ගට පස්සේ ළමයි මට හොඳටම නිින්ද ගියා. ඒ හින්දා හරියට වීඩියෝ ක්ලිප්ස් නම් එතනින් එහාට මම අරගෙන නැහැ. ඉතින් පොළොන්නරුවෙන් බැස්සට පස්සේ මගේ අම්මා එනවා මාව එක්කන් යන්න. ඉතින් අද නම් එයා චුට්ටා වෙලා ගියා මාව එක්කන් යන්න එන්න. ඉතින් එයා එනකන් එතෙන්ට වෙලා ඉතින් බලාගෙන හිටියා. දැන් නම් ඇත්තටම බෑග් මට හරි බරයි මහන්සිත් එක්කනේ. ඉතින් එයා ආවට පස්සේ දැන් ඉතින් හදන්නේ ගෙදර යන්න. ඇත්තටම ළමයි ඉතින් කොහේ හිටියත් තමන්ගේ ගෙදර වගේ තමන්ගේ නගරේ වගේ තැනක් නම් ඇත්තටම නෑ. ඒක දන්නේ ඉතින් පිට ඉන්න කෙනෙක්ම තමයි.
එහෙනම් ළමයි thank you so much මුලින් ඉඳන් අග වෙනකම් මේ වීඩියෝ එක බලන් හිටියනම්. අලුත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. See you in the next vlog. Bye bye.